අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ මට හිතුණා ගෙදර මුකුත්ම කැවිලි જાතිත් නැති නිසා මට එදා නිවාඩුයි. මෙහි ජනවාරි 1 වෙනිදාට නිවාඩුයි. ඒ වගේම අපේ ලැබ් එකේ වැඩිපුර දෙවනිදාත් නිවාඩුවක් දුන්නා. ඊට පස්සේ 3 4 ඉරිදයි සෙනසුරාදා. ඒක නිසා එක දිගට මට දවස් 4ක් 5ක් නිවාඩු තිබ්බා. ඒක නිසා මම හිතුවා ලේසියෙම මට හදන්න පුළුවන් එකම කැවිලි જાතිය තමයි කොකිස් කියන්නේ. අනික ඉතින් අපි කොකිස් කැවුම් නොකෑවත් කොකිස් කනවනේ. ඒක නිසා මට හිතුණා කොකිස් හදන්න. මේ මම කොකිස් හදන දෙවෙනි පාර හරි තුන්වෙනි පාර හරි මං හිතන්නේ. මේ පාර නම් කලින් පාරවල් වලට වැඩිය දැන් ටිකක් හුරුයි මට. දැන් ඉතින් කොකිස් ටිකක් හදාගෙන මේ hina වෙමු යන්නේ. මගේ කොකිස් වල රස බලන්න එම මගේ යාළුවා අක්කලා දෙන්නෙක්ට දීලා එන්න. දේගුවල ඉන්න කාලේ ඉතින් 4 වටේට මේ යාළුවෝ හිටියට දැන් මට ඉන්නේ අක්කලා දෙන්නයි 3 දෙනයි අඳුරන. ඒකත් හස්බන්ඩ්ගේ කම්පැනි එකේ අයියලාගේ වයිෆ්ලා. හවස අපි දෙන්න ගෙදරට වඩු ගන්න ගියාට පස්සේ අපිට හිතුණා බාබකියු දාන්න. ඊට පස්සේ අපේ ගෙවල් ළඟම ඉන්න අයියා කෙනෙක්ට අක්ක කෙනෙක්ටයි අපි එන්න කිව්වා. මොකද ඉතින් තනියෙන් බාබකියු දාන්න කම්මැලිනේ. ඔයාලා දැක්කද ක්ලවුඩියා බය වෙලා බලාගෙන ඉන්න ඔයාලා ආවට පස්සේ. පළවෙනිදාත් හස්බන්ඩ් වැඩ නිසා මට උදේ අවුරුදු මේසයක් හදන්න උනේ නැහැ. ඒක නිසා මං අක්කත් එක්ක එකතු වෙලා හවස හැදුවා අවුරුදු මේසය. මේන් අපේ ගෙදරට ආව අමුත්ත දෙන්න. චූටි අමුත්ත දිහා තමයි ක්ලවුඩි පුදුම වෙලා බලාගෙන ඉන්නේ. එයා මෙයා දිහා බලනවා, මෙයා එයා දිහා බලනවා. එයා මෙයාට බයයි, මෙයා එයාට බයයි. බයයි කිව්වට ඉතින් ක්ලවුඩියා තමයි වැඩිපුරම බය. චූටි අමුත්ත නම් එයාට බය නෑ. එයාට ආසයි ක්ලවුඩිව අල්ලන්න. එදා රෑ බාබකියු දාලා එතකොට කිරිබත් කාලා වැඩිපුරම මට නම් හොඳටම නිදිමතේ තමයි හිටියේ. හොඳට නිින්ද ගියා ඒ පළවෙනිදා. මේ දෙවනිදා ඒ අක්කලා අපිට එන්න කිව්වා එයාලගේ ගෙදර කෑමකට. අපි ඉතින් කෑම කන්න කලින් 4 දෙනාත් එක්ක ඇති වෙන්න කයිය ගැහුවා. අපි වැඩි හිටියෝ කයිය ගහන අතර පේනවනේ මේ පොඩි හිටිය ඇවිල්ලා මගේ එකෙන් වීඩියෝ කරලා තියෙන හැටි. ලංකාවේදී වගේ නෙමෙයි වෙන රටකදී ලංකාවේ කෑම වේලක් තව කවුරු හරි අපිට හදලා දෙනවා නම් මට නම් ඊට වැඩිය දෙයක් නැහැ. මොකද අපි ඉතින් අපිම උයලා අපිම කාලා එපා වෙලානේ තියෙන එකම රසනේ. ඒ අක්කයි අය ගොඩාක් මහන්සිලා තිබ්බ උදේ ඉඳලා. ඒ වගේම මෙන්න මේ රස පුඩිනුත් හදලා තිබ්බා. මට වෙනම පුඩින් එකකුත් දුන්න ගෙදර අරගෙන එන්න කට්ලට් කොටකුත් එක්ක. මේ ඉතින් ඒ සතිය අන්තේ අපේ ක්ලවුඩිත් බලනවා මේ මොකද මේ දෙන්න වැඩට නොයා ගෙදර ඉන්නේ. හරිම පුදුම ඇති ක්ලවුඩිට අපි දෙන්නම එකම දිගට දවස් කීපයක් ගෙදර ඉන්නකොට. නිවාඩුවේ මතක් වෙන්න කියලා මං කාලයක් තිස්සේ මේ හිත හිටියේ ආපහු ගොතන වැඩ චුට්ට පටන් ගන්න ඕනි කියලා. දැන් මට මතකත් නැහැ. මට කොහොමත් නීට් එකට ලස්සන්ට ප්‍රොෆෙෂනල් විදිහට ගොතන ඒව එහෙම බෑ. සාමාන්‍යයෙන් ගොතන විදිහට තමයි ගොතා ගන්න පුළුවන්. ඒක නිසා අඩුපාඩු ගොඩක් ඉතින් තියෙනවා. මම හිතුවේ නෑ මම ගොඩක් ගොතයි කියලා. මම ඒ නිසා පාට වූල් බෝල 2යි අරගෙන ආවා. මොකද කලින් ගෙනාපුවක් තියෙනවා බොරුවට ඇත්තටම වෙලාවක් නැති නිසා ගෙතේනේ නෑ. හැබැයි ඒ දෙකෙන් මම මේ ග්‍රැනි ස්ක්වයර් ඒවා 6ක් හදාගත්තා. ගොඩක් ස්ට්‍රෙස් වුණාම වගේ නිකන් ඔළුවේ ගොඩක් ප්‍රශ්න තියෙනකොට වගේ අන්න එතකොට ගොතන එක මාරම මේ රිලැක්ස් එකක්. ඒක අනේ මම ඒක නිසා ගොතන ඒවට හරිම ආසයි. මම ඒකමයි ආපහුත් පටන් ගත්තේ ගොතන්න වෙලාවක් ඉතින් නෑ. අහුවෙන වෙලාව ටික ගොතනවා කියලා අපේ ක්ලවුඩියත් ළඟටම වෙලා හිටියා ගොතනකම් වූල් බෝල් එක සෙල්ලම් කර. මේ හීල් පීලින් මාස්ක් එකක්. මොකද අර ගොඩක් ගොරෝසු වුණාට පස්සේ අපේ හීල් එක ඕක දැම්මට පස්සේ දවස් 4ක් විතර යනකොට හැම ඔක්කොම ගැලවිලා යනවා. ඒකට හරිම සිනිඳුයි. එහෙනම් ගිහින් එන්නම්. අන්‍යං.